මේ පාර O level කරන්න ඉන්න ළමයින්ට විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශය ඉතා කෙටි කාලයකින් නැවත මතක් කරගන්න අපි ලස්සන වැඩක් ප්ලෑන් කරලා තියෙනවා. ඇත්තටම මේ වැඩේ කරේ මන් නෙවෙයි මේ වෙනකොට අපේ බයොලොජි ක්ලාස් ඇවිල්ලා විශිෂ්ට ප්‍රතිඵල අරගෙන විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඉන්න අයියලා අක්කලා විසින් තමයි මේ වැඩේ කරේ. මේ වැඩේදී මෙච්චර කල් ඇවිල්ලා තියෙන පාස් පේපර් ප්‍රශ්න විශේෂ ක්‍රමයක් යටතේ ඇනලයිස් කරලා මේ පාර එක්සෑම් එකට අහන්න පුළුවන් MCQ 400ක් විතර නිර්මාණය කරලා තියෙනවා. මේ MCQ 400ටම ලස්සන විවරණයක් හදලා දීලා තියෙනවා ප්‍රශ්නෙට උත්තරේ ඉක්මනට ගන්න පුළුවන් වෙන විදිහට. මේකෙන් ඔයාට සිලබස් එක සම්පූර්ණයෙන් වේගයෙන් මතක් කරගෙන යන්න පුළුවන්. මොකද සිලබස් එකේ සියලු කොටස් අන්තර්ගත වෙන විදිහට මේ වැඩේ කරලා තියෙන හින්දා. මේ වැඩේදී ලස්සනට පිළිවෙලට භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව විදිහට කොටස් 3කට සිලබස් එක බෙදලා හැම කොටසක්ම අන්තර්ගත වෙන විදිහට ප්‍රශ්න හදලා තියෙනවා. මේක MCQ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන ඔයගොල්ලන්ගේ සෙකන්ඩ් පාර්ට් එකටත් ඕන තියරි අන්තර්ගත වෙන විදිහට. ඒ වගේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම මගේ අධීක්ෂණය යටතේ තමයි සිදු වුනේ. යුනිට් එකේ යුනිට් එක අනුමාන MCQ 400කට වඩා තියෙන මේ පොත අවශ්‍ය ළමයි අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම අපේ පද්ධති සෙමිනාර් සීරීස් එකක් යනවා. ඒකට ජොයින් වෙන්න ඕන කට්ටියත් මේ පහත නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න.